අයිබෝන් ඊයේ රාත්‍රී 12ට ලංකාවේ පාර්ලිමේන්තුව ඉසුරු හැරියා. මේ වෙනකොට ලංකාවේ දේශපාලන තත්ත්වය බොහොම උණුසුම්. එවැනි උණුසුම්කාරී වටපිටාවක අපිට මේ ලාංකීය දේශපාලනීය උණුසුම්ම තවත් වැඩි කරන්නට කටයුතු කරපු බොහොම පෙරලිකාර දේශපාලන චරිතයක් එක කතා කිරීමේ වාසනාව උදා වුණා හැම්මෙන්. ඒ චරිතය අහම්බෙන් වගේ අපිට මුණ ගැහුණි ඉතාලියේ නාපොලි නගරයේදී. ඒ වෙන කවුරුත් නෙමෙයි පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ප්‍රභාත් ගම්මන් පිළිමෙත්තුමා. ඊටමත් ගෞරවයෙන් ඔබතුමා පිළිගන්නවා. ආයිබෝන් මන්ත්‍රීතුමා. ඔබතුමා ඇතුළු 4 දෙනෙක් තමයි මේ පෙරළිය ආරම්භ කරන්නේ. ජනවාරි 8 වෙනිදා සිදුවුණු දේශපාලන විපර්යාසයත් එක්ක මේ මැතිවරණයෙන් පරාජයට පත් වුණු හිටපු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකමනුත් අයින් කරලා ගෙදරටම යවද්දී නැවතත් එතුමාව කරලියට ගේන්න බර දෙන්නේ මේ 4 දෙනාගේ කල්ලියක්. මේ 4 දෙනාගේ කල්ලියට 4 දෙනාම සූරය වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අනිවාර්යයෙන්ම දැන්ටම සූර්ය වෙලා ඉවරයි. මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිතව තිබ්බේ පෞගිය අප්‍රේල් මාසේ 23 වෙනිදා. ආණ්ඩුව පොරොන්දු වෙච්ච විදියට පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ නැත්තේ විසිරුවා හැරියොත් පරාජයේ නීති බව දන්න නිසායි. ඒ නිසා 20 වෙනි සංශෝධනයේ බොරුවට ඉස්සරහට දාගෙන ලබන අප්‍රේල් වෙනකම්ම පාර්ලිමේන්තුව විසිරුවා නොහැරීමට කටයුතු කරන්න තමයි මේ අය උත්සාහ කරේ. නමුත් එක පැත්තකින් අපි විශ්වාස භංග ගෙනල්ලා අනිත් පැත්තෙන් මහ බැංකු වාර්තා වංචාව පිළිබඳ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනීමට කටයුතු සූදානම් කරලා මේ ආණ්ඩුව පාර්ලිමේන්තුව විසිරුවා කරන තැනට තල්ලු කරා. අද ආණ්ඩුවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තිබුණු අකමැත්තම තමයි අපේ ජයග්‍රහණයේ නියත බවට අපිට තියෙන හොඳම සාක්ෂිය. ඒ වුණත් හිටපු ජනාධිපතිතුමා පරාජය කරලා ගෙදර එව්ව රටේ ජනතාවේ බහුතරයක්. ඇයි මේ පෙරදිච්ච කෙනාව ආපහු ගේන්න හදන්නේ කියලා විපක්ෂයෙන් නිතරම අහනවා. ඇයි මේ පෙරදිච්ච කෙනාට පාඩුවේ ගෙදරට වෙලා ඉන්න දෙන්නේ නැත්තේ? මේ ප්‍රශ්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට එක වතාවක් අදාළයි නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට 29 වතාවක් අදාළයි. එතුමා 29 වතාවක් පෙරදිලා තාම ගෙදර ගියේ නැහැ. අපි කරේ එක් වතාවක් පෙරදුණු නායකයෙක් ආපහු රටේ අවශ්‍යතාවය මත ආපහු අරගෙන එන එක. මොකද එතුමා රටේ නායකත්වයෙන් ඉවත් වුණත් හරි රටේ ආර්ථිකය කඩා වැටුණා, යටිතල පහසුකම් සංවර්ධනයේ බිඳ වැටුණා, ජාතික ආරක්ෂාව අනුතරටපත් වුණා. රටේ විනය අන්තර පිරිවුණා. ආපහු කොළඹ නගරය අපවිත්‍ර වුණා. ඉතින් එතුමා නැතුව බෑ කියන එක මේ ආණ්ඩුව ඔප්පු කරලා පෙන්නනවා. ඒ නිසා අපි එතුමා ගේන්නේ. හැබැයි 29 වතාවක් පෙරදුණු රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙදර යන්නේ නැතුව තමයි එක වතාවක් පෙරදුණු එක්කෙනා ආපහු වෙන්නේ ඇයි කියලා අහන්නේ. ඒ වගේ මතක තියාගන්න 1956 දී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පරාජයටපත් වුණා. එතුමා එදා ගෙදර ගියා නම් මේ රටේ විධායක ජනාධිපති ක්‍රමයේ විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නු ජනාධිපතිවරයා බිහි වෙන්නේ නැහැ. 1956 දීම රුවන්වැල්ලේ සමාන යටියන්තොටදී ආර් ප්‍රේමදාස මැතිතුමත් පරාජයටපත් වෙනවා. පරාජයටපත් වුණා කියලා දේශපාලනේ සමුගත්තා නම් රටේ ගොඩක් වැඩ කරපු ප්‍රේමදාස ජනාධිපතිතුමා බිහි වෙන්නෙත් නැහැ. ඒ වගේම අපි මේ මෑතක ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයා 1970 දී පරදිනෝනේ. එදා පෙරදුනා 77 දී පරදිනෝනේ. එතුමා පෙරදුනායි කියලා එදා ගෙදර ඇව්වා නම් කොටි ත්‍රස්තවාදීන් ජාතිය බේරගත්ත නායකයා බිහි වෙන්නේ නැහැ. මැතිවරණ ජය පරාජය සාමාන්‍ය දෙයක්. එතුමා දේශපාලනයට යලි පැමිණිය යුතු නැද්ද කියන එක තීරණය කරන්න එතුමාට ඉඩ දෙන්න. එතුමා යලි අගමැති කළ යුතු නැද්ද කියන එක තීරණය කරන්න ජනතාවට ඉඩ දෙන්න. ඒ ජනතා කැමැත්ත බලහත්කාරයෙන් යටපත් කරන්න හදන එක නම් යහපාලනයට ගැලපෙන්නේ නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. නමුත් යහපාලනයට සම්බන්ධ උදවිය නම් කියන්නේ ඔය 4 දෙනාගේ ටීම් එකේ ඉන්න කට්ටියට වෙනම ඡන්දෙ ඉල්ලලා ජයග්‍රහණය කරන්න බැරි නිසා මහින්දගේ නැට්ටෙලිලා හරි පාර්ලිමේන්තුවට එන්න හදනවා කියලා. ඒක කිසිම පදනමක් නැති කතාවක්. මේ 4 දෙනාගේ ඉතිහාසය හැල්ල බලන්නකෝ. මුලින්ම ගන්න දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. එතුමා බොරලුගොඩ සිංහයා විදියට අනාදිමත් කාලෙක ඉඳන් පරම්පරා ගන්නක පෞරුෂත්වයක් තියෙන පෞද්ගලික ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා. අද විපක්ෂ නායකකමට විපක්ෂයේ බහුතරයේ තෝරා ගැනීම වුණු කෙනා. එතුමට පදනමක් නැහැ අනාතේ කියලා කියන්න පුළුවන්. වාසුදේව නානායක කරමැතිතුමා 1970 පාර්ලිමේන්තු පැමිණිය අයගේ තවමත් පාර්ලිමේන්තු මැතිවරණ වලට ඉදිරිපත් වෙන ඒවා ජයග්‍රහණය කරන එකම මහජන නියෝජිතයා වාසුදේව නානායක කරමැතිතුමා. විමල් වීරවංශ තමන් ඉදිරිපත් වෙච්ච සෑම මැතිවරණයම 1997 සිට මේ දක්වා ඉදිරිපත් වුණු සෑම මැතිවරණයම අංක 1 තමන්ගේ කණ්ඩායමේ පළවෙනි වීමට වාග්යලත් පුද්ගලයා තමයි විමල් වීරවංශ මැතිතුමා. 2004 එතුමා 2,35,000ක් මනාපගත්තම හැමෝම කිව්වා ඊට වඩා නම් ගන්න බෑ කියලා. හැබැයි 2010 ඊටත් වඩා අරගෙන 2,80,000ක් ගත්තා. මම ගන්න පෝස්ටර් එකක් අලවන්නේ නැතුව දෙවතාවක්ම 1,16,000ක් ඉක්මවලා කොළඹින් මනාපරන් තියෙනවා. ඇත්තටම අපි අනාථය වුණා. අනාථ නොවන්නේ කවුද කියන ප්‍රශ්නේත් අනාථ කියන එකේ තේරුම මොකද්ද කියන ප්‍රශ්නේත් ශබ්දකෝෂ පෙරලලා ආපහු බලන්න සිද්ධ වෙනවා.
ඔව්. ඒ වගේම ඔබතුමා පහුගිය කාලේ ඡන්දය ඉල්ලද්දී රුපියල් 100 ගාන එකතු කෙරුවා. ඔබතුමත් මෛත්‍රීපාල සිරිසේනගේ මෙවර පෙරලියට එක්කාසු වෙලා නැවතත් මහින්ද රාජපක්ෂට ගාවට ආවේ. එතකොට කතා කරුවා ඔය දැන් ඉන්න විපක්ෂයේ සමහරු ආණ්ඩු පක්ෂය වගේ හිටපු විපක්ෂයේ සමහරු ඔබතුමා ලොකු මුදල් කුට්ටියකට ආවේ කියලා. දැන් මේ මුදල් කුට්ටිය තියෙන හින්දා අර රුපියල් 100 ඉල්ලන්න ඕනේ නැද්ද? ඔබතුමා තමයි මට ඒ කිව්ව චෝදනාව කරේ. මම හිතා වක්කීමෙන් කියනවා මගේ හතුරු දේශපාලකයෙක්වත් මට ওই චෝදනාව කරලා නැහැ. ඔබතුමා පුළුවන් නම් පෙන්වන්න කිසිම දේශපාලකයෙක් කිසිම තැනක මම මුදල් වලට විකුණනවා කියලා කිව්වේ නැහැ. විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු මට මතකයි මාත් එක්ක විවාද කරද්දී එක්සත් ජාතික පක්ෂයේ නිරෝෂන් පාදුක් ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්ති උඩවත් වෙන පුද්ගලයන් රූපවාහිනී සංවාද වලට සාතික දුන්නා උදේ ගම්මන් පිළින සල්ලි වලට ගන්න බෑ සල්ලි වලට ගියෙත් නැහැ කියලා. ඔයනි චෝදනාවක් කවුරුවත්ම කොතනවත් කළා නැහැ. තිබ්බ එකම චෝදනාව උනේ මට ලබා දීලා තියෙන මිලියන 800ක බැංකු ණයක් බොල් නෑල් ලෙස කපාහරන්න ආණ්ඩුව එකඟ වුණු නිසා තමයි මම ගියේ කියලා ලංකා බැංකුවේ ගිණුමක් ගැන බොරු විස්තරයක් මඩ ප්‍රචාරයට කුප්‍රකට වෙබ් අඩවියක් දාලා තිබුණා. දැන් අපේ ආණ්ඩුව නෙවෙයිනේ තියෙන්නේ. එහෙනම් මේ මිලියන 800 කපු බැංකු ගිණුම මොකද්ද? බැංකු කළමනාකරණ මණ්ඩල පත්‍රිකාව මොකද්ද කියලා මේ කාරණා හෙලි කරන්න පුළුවන්. අද ලංකා බැංකුවේ තියෙන ඔවුන් යටතේ. ඇයි මේක හෙලි කරන්නේ නැත්තේ? මේක මඩ ප්‍රචාරය කරන වෙබ් අඩවියක පළවුණු කතාවක් විතරයි. කිසිම දේශපාලකයෙක්. ඉතාලක් කිව්ව මම කියනවා මම මුදලට විකුණනවා කියලා කොතනවත් කියලා නැහැ. හොඳයි. අපි ගිය පාර දැක්කා මුදලට එහාටයි මෙහාටයි පයින්නවා කියලා සමහරු කිව්වා. සමහරු කිව්වා නෑ ප්‍රතිපත්ති මේ කාර්යාල වශයෙන් එහාටයි මෙහාටයි ගියේ කියලා. අපි පසුගිය ජනාධිපතිවරණේ බලාගෙන හිටියා අද කවුද ගියේ? හෙට කවුද එන්නේ කියලා. මේ ඉදිරි මැතිවරණෙත් ඒ වගේ පිල්බාරුවීම් සිදු වෙයිද? ඒක නම් ඉතින් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒ කියන්නේ පිල්මාරු වීම කරනවද නැද්ද කියලා මම කොහොමද උත්තර දෙන්නේ? ඒක දන්නේ පණින්න ඉන්නවද නැද්ද කියලා මේ මම ගොඩනගපු ව්‍යාපාරය. ඉතින් මට එක සාතිකයක් දෙතයිගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මම ආරම්භ කරපු ව්‍යාපාරය මට අත්හැරලා යන්න කිසිම හේතුවක් නැහැ. මොකද මේ ව්‍යාපාරේ 4 දෙනා ගොඩනැගීමේ ව්‍යාපෘතියේ පළවෙනි ගල තිබ්බේ මමයි. විශේෂයෙන්ම ගාමි ලොග්ගෑ මුතුමා මට කතා කරාම මම තමයි විමල් විරවංශ මන්ත්‍රීතුමාටත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාටත් කතා කරලා මේ ව්‍යාපාරය ගොඩනගන්න පටන් ගත්තේ. ඒ නිසා කවුරු කොහොම යන්න ඉන්නවද කියන එක ඉතින් තව පොඩ්ඩක් සතියක් දෙකක් බලන් ඉඳි ආයි අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. හැමෝටම දකින්න පුළුවන්. පරණ කියවනක් තියෙනවනේ. ලියන්න තියෙන මල්ල ඔබ බලන්නේ මොකටද කියලා. නොගේගොඩින් පටන් ගත්ත රැස්වීම් මාලාව මේ වෙනකොට අදියර කීපයක් ඉස්සරහට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා අද එවි හෙට එවි කියලා හිටියා. මාතර රැස්වීමට නම් ඇවිල්ලා පෙනිලා ගියා. මීළඟ රැස්වීමටත් නගීද? අපි කුතාම වක්කීමින් කියන්න ඕනේ. අපි නම් කොතනවත් කියලා නැහැ අපේ වේදිකාවට මහින්ද රාජපක්ෂ මහත්තයා නගිනවා කියලා. ඒ කිව්ව කට්ටිය ජනතාව නොමගයවලා තියෙනවා. අපි කිසිම අවස්ථාවක් ප්‍රකාශ කළා නැහැ. අපි හැමදාමත් කිව්වේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියට පස්සේ පැවැත්වෙන පළවෙනි රැස්වීමට මහින්ද රාජපක්ෂ මහත්තයා වේදිකාවට නගිනවා කියලා. එදා කිව්ව දේ අපි අදත් ඒ විදිහටම කියනවා. අනිවාර්යයෙන්ම අපේ ඊළඟ රැළිය පවත්වන අනුරාධපුරේ ඒ වේදිකාවට මහින්ද රාජපක්ෂ මහත්මයා ගොඩ වෙනවා. අපි ජනතාවට බොරු කියලා නොමගයවලා නැහැ. ඔව්. ඒ වගේම මේ එළඹෙන මැතිවරණයේදී 62 ලක්ෂයක් ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න ඡන්දය පාවිච්චි කරා. එළඹෙන මැතිවරණයේදී ඔබතුමන්ලාගෙන් නැවතත් වෙනම කණ්ඩායමක් විදිහට ඉල්ලද්දී අර මහින්ද රාජපක්ෂට හම්බෙච්ච 58 ලක්ෂය මේ විදිහට හම්බෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තෙන්ම ලක්ෂ 58ට ගේන්න දායක වෙච්ච සියලුම දේශපාලන පක්ෂ පසුගිය ජූනි මාසේ 12 වෙනිදා මාතර අපි පැවැත්වූ රැස්වීමේ වේදිකාවට ගොඩ වෙලා ඒ ලක්ෂ 58ට ගෙන ආපු දේශපාලන පක්ෂ තවමත් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්කයි කියලා ඔප්පු කරලා පෙන්නවා. ඒ වගේම අර පැත්තේ ලක්ෂ 62 අයලා අද දෙකට බෙදිලා අමතක කරන්න එපා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ඡන්දේ තියෙන මේ ලක්ෂ 58 නෙවෙයි අර ලක්ෂ 62 ඇතුලේ. චම්පිකරණවක රාජසේනාරත්න මෙයාගේ ඡන්ද තියෙන්නේ ලක්ෂ 62 ඇතුලේ. ඒතර දෙකට වෙලා ඉන්නේ අපිනේ අපේ එක gediye පිටින්ම ඒ විදිහටම තියෙනවා. ලක්ෂ 62 දෙකට වෙලා. සිරිසේන මහත්තයලට වෙනමයි රනිල් වික්‍රමසිංහ මහත්තයලට වෙනමයි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධාන, මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ, ෆොන්සේකා මහත්තයාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේවා වෙනම ස්වාධීනව තරම් කරනවා. 62 එක පැත්තකින් දෙකට කැඩලා තවත් ප්‍රධානම බලවේග වෙනම ඉල්ලනවා. අපේ 58 gediye පිටින් ඉන්නවා. එහෙනම් කවුද දිනන්නේ? උත්තරය හරිම පැහැදිලියි. ඔය ලක්ෂ 58ට ඒ කට්ටිය කරපු චෝදනාවක් තමයි යහපාලන කට්ටිය කරපු චෝදනාවක් තමයි ඔය ලක්ෂ 58ලා ගත්තේ රාජ්‍ය බලය උපරිම ලෙස පාවිච්චි කරලා කියලා. අද වෙනකොට රාජ්‍ය බලය තියෙන ඒගොල්ලන්ගේ අතේ. ඒගොල්ලෝ මේ 10 පාර එක පාවිච්චි නොකර ඉඳීද? දැන් රාජ්‍ය බලය පාවිච්චි කරලා නම්
ඡන්ද ගොඩ හදාගත්තේ. දැන් අපිට රාජ්‍ය බලය නැහැනේ. දැන් බලන්නකෝ නුවරඑළියට වඩා රත්නපුරයේ සෙනඟ වැඩි. රත්නපුරයට වඩා කුරුණෑගල වැඩි. කුරුණෑගලට වඩා මාතර වැඩි. මාව විශ්වාස කරන්න. අනුරාධපුරයේ රැස්වීමට ඔය මාතර සෙනඟටත් වඩා වැඩි සෙනඟක් එනවා. රාජ්‍ය බලය තිබිලාද? ඒ නිසා රාජ්‍ය බලය ඕනි නෑ මැතිවරණ ජයග්‍රහණයකට. අනිත් පැත්තට අපි මේ ලක්ෂ 58 ගත්තේ රාජ්‍ය බලයේ හින්දා නම් ඇයි ජනතාව අපි ගාවට එන්නේ? එහෙනම් මේ අයට දැන් ලක්ෂ 62කට රාජ්‍ය බලය තිබිලත් ඇයි මැයි දිනේ මැස්සෝ අහන තත්ත්වයට ඇවිල්ලා? අමතක කරන්න එපා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මැයි දිනේ අමතනකොට රැස්වීම 3000ක් අස්සෙනග හිටියේ නෑ. හොඳයි. දැන් ඔබතුමාලා ඔය කරගෙන යන දේශපාලන ව්‍යාපාරය ඔබතුමා විශ්වාස කරනවා ජයග්‍රහණයෙන් අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. ඉන් අනතුරුව බිහි වෙන ඔබලාගේ රජයට අර කලින් මහින්ද රාජපක්ෂ රජයට විදල වෙච්ච චෝදනා එල්ල වෙන වීතියේද? චෝදනා නම් එල්ල කරන්න ඕන කෙනෙකුට පුළුවන්. චෝදනා ඔප්පු කරගන්න එක අමාරු වැඩේ. මේ අය කිව්වේ දින 100න් චෝදනා ඔප්පු කරලා අපේ කට්ටියට දඬුවමුත් දෙනවා කියලා. කිසි චෝදනාවක් මේ අයට හෙලිදරව් කරගන්න බැරි වුණා. කතා කරේ නම් මෙගා ඩීල් ගැන. හැබැයි සිංගිති ඩීල් එකක්වත් ඔප්පු කරගන්න මේ අයට බැරි වුණා. ඒ නිසා තවදුරටත් අනාගතයේදී චෝදනා නගයි. හැබැයි චෝදනා නගන අය දිහා බලලා hina වෙනවා එරුණකොට ජනතාව ඒ ගැන ලොකුවට තකන්නේ නැහැ කියන එක නම් අපිට විශ්වාසයි. එයා මෙගා ඩීල් ගැන කතා කරද්දී ඔබතුමාලාගේ පාර්ශවයත් මෑත කාලීන වෙන මෙගා ඩීල් ටිකක් ගැන කතා කරුවා. විශේෂයෙන් මහ බැංකුව බැඳුම් කර සිද්ධිය වගේ දේවල් ගැන. ඔබතුමාලාගේ ආණ්ඩුවක් ආවත් ඔවුන්ට දඬුවම් කරාවිද නැත්නම් මේ විදිහට මිදිවිද? නෑ නේ ඔබතුමා පටල ගත්තනේ. අපේ එකේ සිද්ධ වුණේ මෙගා ඩීල් ගැන කතා කරාට ඒවා හිතලු මිසක් මහ පොළොවේ වෙච්ච දේවල් නෙවෙයි කියන එක ඒ අය ඇතිම ඔප්පු වෙලා පෙවුණා. ඒ විතරක් නෙවෙයි. මේ ආණ්ඩුව පවතිද්දිම මහ බැංකු බැඳුම් කර වංචාව හිතලුවක් නෙවෙයි. අද වෙනුට කෝප් වාර්තාවට ඇවිත් වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ පත් කරපු මහ බැංකු අධිපතිවරයා මේ වංචාව සිදු වුණු බවත් මේක තමන් කරේ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ ඉල්ලීම මත බවටත් පාපොච්චාරණයක් කරලා තියෙනවා. වැඩි ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කරපු ත්‍රිපුද්ගල කමිටුව පවා වංචාව සිදු වී ඇති බව පිළි අරන් තියෙනවා. ඔවුන්ගේ පැත්තම පිළිගන්නවා තමන්ගේ අතින් මෙගා ඩීල් එක සිදු වුණු බව. අපේ පැත්තෙන් මෙගා ඩීල් එකක් අපි කරලත් නැහැ. එහෙම කරයි කියලා මේ අය ඔප්පු කරලත් නැහැ. ඒ නිසා ඒකයි මේකයි වෙනස්. මේ අයට නම් දඬුවම් දෙන එක නීතියට අයිති. මොකද මේ වෙන විට ඒ අය වරද පිළි අරගෙන තමයි. හොඳයි. ඔබතුමත් එක්ක තව බොහෝ දේ කතා කරන්න තිබ්බත් අපි මීට වඩා කාලය ඔබතුමාගෙන් ගන්නේ නැහැ. මොකද ඔබතුමා නාපොලි නගරේ රැඳී සිටින පැය කිහිපයක් පමණයි. අපේ ඉල්ලීමට උත්සාහ දීලා ටීවී ගුවන් වෙනුවෙන් විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඔබතුමා අපිත් එක්ක මේ ගත කරපු කාලය ගැන අපි ඔබතුමාට බොහොම වේවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමන්ගේ අරමුණු ජයග්‍රහණය කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාතෘභූමිය අරමුණු ජයග්‍රහණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබටත් බලා සිටි සියලු දෙනාටත් බොහොම පිං.